ආයිබෝවන් අපි අද බලමු කොහොමද වෙබ්සයිට් එකට SSL සර්ටිෆිකේෂන් එකක් ගන්න නිසා SSL සර්ටිෆිකේෂන් එකක් වෙබ්සයිට් එකට නැත්නම් සිස්ටම් එකකට ගන්න එකේ අරමුණ මොකක්ද කියන එක. එතකොට එතනින් අපි අපේ ස්ලයිඩ් එකේ මුලින්ම තියෙන්නේ SSL සර්ටිෆිකේෂන් එක කොහොමද වැඩ කරන්නේ? ඇයි මේක වෙබ්සයිට් එකකට හරි සිස්ටම් එකකට ඕන වෙන්නේ කියන එක. අපි ඒක සරලව කතා කරමු. දැන් අපි වෙබ්සයිට් එකකට යූසර් කෙනෙක් එනවා. ඒතකොට සර්වර් එකකට සම්බන්ධ වෙලා තමයි වෙබ්සයිට් එක වැඩ කරන්නේ. ඒතකොට යූසර් එකෙන් සර්වර් එකට data එද්දී ඒ data අපිට අර PX කෙනෙක් මෙහෙම බලලා රීඩ් කරන්න පුළුවන්. අපි කියන්නේ plain text විදිහට එද්දී ඒක අනාරක්ෂිතයිනේ. ඒතකොට මේක ආරක්ෂිත වෙනවා නම් මේක encrypt වෙන්න ඕනේ. ඒ කියන්නේ තව කෙනෙක්ට direct බලලා තේරුම් ගන්න බැරි වෙන්න ඕනේ. ඒක අපි කියන්නේ hashing කරනවා කියලා. ඉතින් ඒතකොට ඒකට තමයි අපි SSL එක සරලව පාවිච්චි කරන්නේ. ඒතකොට මේක technically එහෙම වැඩ කරන්නේ. ඒතකොට අපි business විදිහට බැලුවොත් අනිවාර්යෙන් business එකකට website එකක් තියෙනවා නම් system එකක් තියෙනවා නම් අනිවාර්යෙන් SSL certification එකක් තියෙන්න ඕනේ මේ user ගේ data. system එකට log වෙන user අපි කියන්නේ visitor කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් වැඩ කරන ඔයාලගේ business එකේ ඉන්න employee කෙනෙක් log වෙද්දී උනා එයා username password ගහලා log වෙද්දී අනිවාර්යෙන් ඒ data ටික encrypt වෙලා යන්න ඕනේ. ඒක තමයි ප්‍රධානම දේ. ඒක තමයි මේ slide එකේ තියෙන්නේ. ඔයාලට තව details කියවා ගන්න පුළුවන්. ඊළඟ දේ තමයි මේ SSL certification එක support කරන browsers. දැන් සාමාන්‍යයෙන් දැන් අලුතෙන් තියෙන latest හැම browser එකකටම SSL support කරනවා. මොකද නැත්තම් ඒ certification වල එක එක version නිසා සමහර ඒවා compatible නැති issue වගේ තියෙනවා. මේක ඕන එකට compatibility එක තියෙනවා. ඒකට ඔයාලට ගැටලුවක් නැහැ. ශ්‍රී ලංකා hosting වලින් ගන්න ඕන SSL එකක් latest හැම browser එකකටම support කරනවා. හරි. ඊළඟට වෙබ්සයිට් එකට මම ඉස්සර පැහැදිලි කරනවා වගේ අපි in detail කතා කරමු මේක අත්‍යවශ්‍ය වෙන්නේ ඇයි කියන එක. ඉතින් එහෙම බැලුවොත් ප්‍රධාන දේ data ආරක්ෂාව. මොකද දත්ත කියන එකනේ අපිට ප්‍රධාන වැදගත් දත්ත information. ඒතකොට දැන් වෙන කෙනෙක් අතර ගියොත් මේ username password එක අනිවාර්යෙන් ඔයාගේ system එක වෙන කෙනෙක් hacker කෙනෙක් ඒක නෑ hacker කෙනෙක්ම වෙන්න ඕනේ නෑ. සාමාන්‍ය කෙනෙක් log වුණාත් ඔයාගේ data වලට ලොකු හානියක් කරන්න පුළුවන්. ඉතින් ඒක වළක්ව ගන්න තියෙන හොඳම දේ තමයි SSL එක පාවිච්චි කරන එක. ඊළඟට තියෙන Google SEO. දැන් ඔයාලගේ වෙබ්සයිට් එක අපි ගමුකෝ වෙබ්සයිට් එක දැන් මොකද SSL එක සිස්ටම් එකට පාවිච්චි කරන්නත් පුළුවන් වෙබ්සයිට් එකට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ දෙකේ වෙනසක් තියෙනවා. ඒක ඔයාලට තේරෙනවා. අපි ඉගෙන ගන්න පස්සේ කතා කරමු. දැන් වෙබ්සයිට් එකක් නම් Google එකේ මේක ලිස්ට් වෙනවා. SEO වෙනවා කියලා කියනවනේ. SEO වෙද්දී ඒ SEO එක දැන් අපි දන්නවා දැන් Google එකේ මොකක්ද සර්ච් කරාම පළවෙනි රිසල්ට් 10ක් එනවා. ඒ 10 ඔයාගේ වෙබ්සයිට් එක උඩටම එනවා නම් අනිවාර්යෙන් ඒකට SSL එකක් තියෙන එක බලපාන. SSL නැත්නම් උගක් වෙලාවට Google එකෙන් කරන්නේ ඒ රෑන්කින් එක පහළට යනවා. ඒ හින්දා Google SEO එකට අනිවාර්යෙන් SSL එක හුඟක්ම වැදගත් වෙනවා. ඊළඟ දේ තමයි customer trust එක. දැන් ඉස්සර වගේ නෙමෙයි දැන් හැම customer කෙනෙක්ටම එන විසිට කෙනෙක්ටම දැන් පොඩක් technical දේවල් තේරෙනවා. දැන් website එකේ හිතන්නකෝ මේක not secure වගේ error එකක් පෙන්නුවොත් එතනින් එහාට ඔයාගේ website එකෙන් ඒ customer service එක ගන්න නැති වෙන්න පුළුවන්. නැත්නම් ඒ customer ඔයාගේ website එකෙන් වෙන site එකකට move වෙන්න පුළුවන්. ඉතින් ඒක වළක්ව ගන්නත් SSL එක හුඟක් වෙලාවට වැදගත් වෙනවා. හරි ඊළඟට අපි ඊළඟට තියෙන SSL භාවිතන ප්‍රධාන අවස්ථා. දැන් මම දැන් කිව්වා වෙබ්සයිට් සිස්ටම් ගැන. දැන් වෙබ්සයිට් එක උනා පාවිච්චි වෙන අවස්ථා තියෙනවා. සිස්ටම් එක උනා පාවිච්චි වෙන අවස්ථා තියෙනවා. දැන් ප්‍රධානව ගත්තොත් එහෙම e-commerce. දැන් වෙබ්සයිට් එකක් ඔයාලට හදාගන්න පුළුවන් ඔයාගේ තියෙන මොනවාරි ප්‍රොඩක්ට් එක සෙල් කරන්න. ඒක ඔයාලට ලිස්ට් කරලා තියෙන වෙබ්සයිට් එකේ කෙනෙක්ට ඇවිල්ලා පර්චේස් කරලා ඔන්ලයින් චෙක් අවුට් කරගන්න පුළුවන්. ඉතින් එතනද අනිවාර්යෙන් එයා ඔන්ලයින් පේමන්ට් කරනවා නම් ඔයාගේ කස්ටමර් වාට ඔන්ලයින් පේමන්ට් කරනවා නම් ඒ කාඩ් ඩීටේල්ස් හරි ඒ කස්ටමර් රෙජිස්ට්‍රේෂන් ඩීටේල්ස් ටික සේෆ්ලි ආරක්ෂිතව සර්වර් එකට යන්න ඕනේ. ඉතින් එතකොට SSL එක ටෙක්නිකලි ඕන වෙනවා. බිස්නස් පැත්තෙන් ඔයා හිතුවොත් එහෙම අනිවාර්යෙන් ඔයා ඔන්ලයින් ලිස්ට් එකක් කරනවා නම් SSL එක තිබීම අනිවාර්යයි. ඊළඟට මොබයිල් දැන් වෙබ්සයිට් එකකට මේ ලැප්ටොප් එකකින් ගෙනෙන්න එන්නත් පුළුවන්. මොබයිල් එකකින් එන්නත් පුළුවන්. මොබයිල් එකෙන් ආවත් අනිවාර්යෙන් මොබයිල් එකකින් එයා ෆෝම් එක ෆිල් කරලා හරි සබ්මිට් කරන data සර්වර් එකට යන්නේ ඒකම විදිහට. මොකද ෆෝන් එකක් තියෙන්නේ Google Chrome වගේ browser එකකින් කෙනෙක් එන්නේ. එහෙම ටෙක්නිකල් කතා කරොත් තාක්ෂණිකව අනිවාර්යෙන් මොබයිල් එකෙන් එන user කම්පියුටර් එකෙන් log වෙන කෙනාට ලැප්ටොප් එකකින් කෙනාට අනිවාර්යෙන් SSL එකක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. මොකද ඔයාගේ සිස්ටම් එක වෙබ්සයිට් එක ආරක්ෂිතව පාවිච්චි කරන්න. ඊළඟට ක්ලවුඩ් පැත්ත. දැන් ඔයා ඩෙවලොපර් කෙනෙක් නම් එහෙම කෙනෙක් විදිහට ගත්තොත් ඔයාට ඔයාගේ VPS එකක් හිතන්න ඔයා VPS එක සිස්ටම් එකක් දානවා. ඊට පස්සේ ඔයා ඩොමේන් එකක් කනෙක්ට් කරාට පස්සේ ඔයා VPS එකේ මොකක් හරි ඉන්ස්ටෝල් කරන හරි ඔයා ඩිප්ලොයි කරන ඇප්ලිකේෂන් එකට ආරක්ෂිතව ලොග් වෙන්න අනිවාර්යෙන් SSL එකක් තියෙන්න ඕන. ඒ නිසා ක්ලවුඩ් එන්වයරන්මන්ට් එක ඔයාගේම ෆෝන් සිස්ටම් එකක් හොස් කරා SSL එකක් අනිවාර්යෙන් තියෙන්න ඕන වෙනවා. ඊළඟට තියෙන දේ තමයි වෙබ් ෆෝම්ස්. දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් ඔයාගේ e-commerce site එකේ නැත්නම් ඔයාගේ personal website එකේ
දැන් ඔයා ෆෝම් එකක් දාලා දිනවා යූසර් එකෙන් හිතන්නකෝ ඔයාගේ කන්ටැක්ට්ස් යූසර් ඔයාව කන්ටැක්ට් කරගන්න ෆෝම් එකක් එහෙම නැත්නම් එයාට මොන හරි අපොයින්ට්මන්ට් එකක් දාන්න රික්වෙස්ට් එකක් දාන්න ඒ ෆෝම් එක සබ්මිට් කරද්දී ඒ ඩේටා ටික හිතන්න ගා වැදගත් ඩේටා ටිකක් නම් වෙන කෙනෙක් අතර යන්න තියෙන අවස්ථාවක් තියෙනවා SSL එක තිබුණ නැත්නම් මොකද අපි කියනවා අර මෑන් ඉන් ද මිඩල් කියලා වගේ එක ඇටැක්ස් විදි තියෙනවා එතකොට එතනින් ගැටලුවක් වෙන්න පුළුවන් මොකද වෙන කෙනෙක් අතර ඩේටා තර්ඩ් පාර්ටි කෙනෙක්ට යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ අනිවාර්යෙන් මේක ඔයාලා SSL එකක් කියන එක වැදගත් වෙන විශේෂ තැනක් විදියට මේක ගන්න ඕනේ. හරි. ඊළඟ දේ තමයි කමියුනිකේෂන්. දැන් හිතන්න ඔයාට ඊමේල් එනවා. right? දැන් ඒතකොට මේ ඊමේල් එක හිතන්නකෝ ඔයා බලනවනේ ඊමේල් එක කොහෙන්ද එන්නේ, කාගෙන්ද එන්නේ. ඊට පස්සේ ස්පෑම් එකට යනවා. දැන් ඔයාලට ස්පෑම් එකකට මේල් ගිහිල්ලා තියෙනවා. ඒතකොට ඔයාගේ ඩොමේන් එකට හිතන්න ඔයා බිස්නස් ඊමේල් එකක් නම් පාවිච්චි කරන්නේ. ඔයාගේ සිස්ටම් එකට ඔයාගේ ඩොමේන් එකට SSL එකක් නැත්නම් ඔයා එවන ඊමේල් එක කියන්නේ ඔයාට එන මේල් එක නැත්නම් ඔයා යවන ඊමේල් එක non SSL විදිහට තමයි send වෙන්නේ. පැහැදිලිද? එතකොට non SSL විදිහට ගොත් තුඟක් වෙලාවට ඔයාගේ මේල් එක යූසර්ට යන්නේ ස්පෑම් වෙලා හරි ජන්ක් බොක්ස් එකට තමයි යන්නේ. ඉතින් එතකොට ඒක ඔයාට ඉන්බොක්ස් කරගන්න තියෙන එක දෙයක් තමයි අනිවාර්යෙන් SSL එකක් තියෙන්න ඕනේ කියන එක. තව හේතු තියෙනවා මේ ඔයා අනිවාර්යෙන් ඊමේල් එක්ස්චේන්ජ් එක පාවිච්චි කරන ඒ වගේ වෙන පැත්තක් තියෙනවා. හැබැයි SSL ගැන අපි හිතුවොත් SSL එක තිබීම අනිවාර්ය වෙනවා ඔයාගේ බිස්නස් ඊමේල් එකට. නැත්නම් යූසර්ට බලන්න වෙන්නේ ජන්ක් බොක්ස් එකෙන් හරි ස්පෑම් එකෙන් තමයි. හරි. ඊළඟට අපි ගත්තොත් කෝපරේට්. දැන් එන්ටර්ප්‍රයිස් නම් ඔය මම ගොඩක් වෙලාවට කතා කරපු දේවල් අහුවෙන්නේ ස්මෝල් මීඩියම් වලට. එන්ටර්ප්‍රයිස් පැත්තට ගියොත් එහෙම හිතන්නකෝ ඔයා ෆයිල් සර්වර් එකක් කරනවා. එතකොට FTP පාවිච්චි කරන ෆයිල් ඩේටා ට්‍රාන්ස්ෆර් එකනේ. ඉතින් ඒකට දැන් තියෙනවා නිකම්ම අපි කියන්නේ FTP කියන්නේ ඒක non secure. SFTP කියලා අපි ගන්න පුළුවන්. එතකොට secure file transfer protocol එකක්. එතකොට ඒකට අනිවාර්යෙන් SSL එකක් තියෙන්න ඕනේ. ඉතින් එතකොට ඔයාලට තේරෙනවා ඔයා සාමාන්‍ය බිස්නස් කරන කෙනෙක් වුණා, ඩෙවලොපර් කෙනෙක් වුණා, ඔයා එන්ටර්ප්‍රයිස් එකක ඉන්න කෙනෙක් වුණා, එන්ටර්ප්‍රයිස් එක විදිහට වැඩ කරන ටිකක් ලොකු අපි කියන්නේ අර ඉන්ටර්නෙට් නෙට්වර්ක් එක ලොකු ඔයාම නෙට්වර්ක් එකක් හදාගෙන යන ලෙවල් එක වුණා SSL එක කියන එක හැමෝටම භාවිත වෙන අවස්ථාවක්. හරි. අපි ඊළඟ සයිට් එකට යමු. ඊළඟට වැදගත්ම දේ. දැන් අපි දැන් ඔන්න SSL වල භාවිත වෙන අවස්ථා වැදගත්කම කතා කරා. SSL එකක් සිලෙක්ට් කරගන්න ගියාට පස්සේ අංගක් අතර ගැටලුවක් තියෙනවා. මොකද ලොකු රේන්ජ් එකක් තියෙනවා. කැටගරි තියෙනවා. කැටගරි වෙන විදි එක එක ලෙවල්ස් තියෙනවා. පළවෙනි දේ තමයි මේක වැලිඩේෂන් ලෙවල්. ඒ කියන්නේ SSL එකක් දැන් ඔයා හිතන්නකෝ ඔයාගේ වෙබ්සයිට් එකට දාද්දි ඔයාව වැලිඩේට් කරනවා SSL දෙන ප්‍රොවයිඩර්. වැලිඩේට් කරාම තමයි ඔයාට SSL එක ගන්න පුළුවන්. මොකද ඔයා ගැන SSL දෙපොත SSL එක තහවුරු කරන්න එපා. ඔයා හරි කෙනෙක් කියන එක. මොකද ඔයා තමයි ඔයාගේ යූසර්ස්ලට SSL එක දාලා දෙන්නේ ඔයාගේ වෙබ්සයිට් එකට. හරිද? එතකොට දැන් හිතන්නකෝ අපි ගත්තොත් Komodo. ඒ කියන්නේ ඒ SSL දෙන එක ප්‍රොවයිඩර් කෙනෙක්. අයිනෝ රැපිඩ් SSL ඕම එක එක ප්‍රොවයිඩර්ස්ලා ඉන්නේ තමයි ඔතොරයිස් SSL ප්‍රොවයිඩර්ස්ලා. ඒතකොට එයාලා වග කියනවා ඔයා වෙනුවෙන් ඔයාගේ යූසර්ස්ලට. පැහැදිලි වෙන්නේ නැති. එතකොට ඔයා වැලිඩේට් කරන්නේ SSL එක ඩොමේන් එකක් විදිහට ඩොමේන් වැලිඩේෂන් කියලා අපිට මෙතඩ් එකක් තියෙනවා. එහෙම වුණොත් එහෙම ඔයාගේ ඩොමේන් එකට ගිහලා DNS වලින් වගේ සිම්පල් මෙතඩ් එකකින් වැලිඩේට් කරන්න පුළුවන්. බිස්නස් වැලිඩේෂන් කියලා තව මෙතඩ් එකක් තියෙනවා. එතනදී ඔයාගේ බිස්නස් නේම් එක, ඔයාගේ බිස්නස් ඇඩ්‍රස් එක ඒ ඔක්කොම වැලිඩේට් කරන්න ඕනේ. එතකොට තමයි SSL ප්‍රොවයිඩර් පුළුවන් යූසර්ස්ලාට කියන්න මේ බිස්නස් එක ට්‍රස්ටඩ් බිස්නස් එකක්. එතකොට ඒතකොට තමයි මේකේ SSL එක ඇත්තටම වටිනාකම යූසර්ස්ලාට දැනෙන නිසා යූසර්ස්ලා මේ SSL එක විශ්වාස කරන්නේ. ඊළඟට extended validation කියන්නේ ඒ වගේ කෙතෙන්ටින් අර green bar එකක් එනවා සහ ඔයාගේ බිස්නස් එක ගැන තව ගොඩාක් විස්තර අහලා තමයි මේ SSL එක දෙන්නේ. ඒකෝට ඔයාගේ යූසර්ලාට ඔයාගේ බිස්නස් එක ගැන සම්පූර්ණ විශ්වාසයක් හදාගන්න පුළුවන්. මොකද දැන් දන්නවා දැන් වර්තමානයේ ගොඩාක් ස්කෑම් තියෙනවා. දැන් අපි බැංක් account එකක් ගත්තා ඒ වගේ වෙන වෙන බැංක් account වල වෙබ්සයිට් හදාගන්න කට්ටිය සල්ලි හොරගම් කරන ඒ වගේ දේවල් කරනවා. ඒකට වළක්වන්න පුළුවන් හොඳම දේ තමයි තමන්ගේ දැන් ඔයා බැංක් එකක් කරා ඒ වගේ එන්ටර්ප්‍රයිස් ලෙවල් එකක් වුණත් SSL එක කියන එක අනිවාර්යෙන් තියලා ඒව වැලිඩේට් කරන්න ඕන. අනිත් එක තමයි ඔයා යූසර් කෙනෙක් විදිහට සාමාන්‍ය විස්තර කෙනෙක් විදිහට වෙබ්සයිට් එකට ගියා ඔයා බලන්න ඕනි මේක කොහොමද මේක වැලිඩේට් වෙලා තියෙන්නේ මොනවද විස්තර කියලා. හරිද? ඊළඟට ටෙක්නිකලි පැත්තට ගියොත් තාක්ෂණික පැත්තෙන් ආයේ මේක බැලුවොත් ඩොමේන් වල වෙනම ටයිප්ස් තියෙනවා. SSL වල ටයිප්ස් තියෙනවා. ඒ SSL ටයිප්ස් ගියාට පස්සේ දැන් මේකට අපි කියන්නේ ඩොමේන් කවරේජ් එක කියලා. කියන්නේ ඩොමේන් එකේ ස්වභාවය අනුව ඔයාට SSL ගන්න පුළුවන් විදි තියෙනවා.
දැනගත්තොත් සිංගල් ඩොමේන්. ඔයාලට තියෙන එක ඩොමේන් එකක් නම් ඔයාලට ඒකට ගැලපෙන විදිහේ SSL ලිස්ට් එකක් වෙනම දෙන අපේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ මේක ඔයාලට ඉන්ඩීටේල්ස් බලා ගන්න පුළුවන්. ඊට අපේ සපෝට් එකට කන්ටැක්ට් කරලා ඒකින් ගැන වැඩි විස්තර ගන්න පුළුවන්. මේ සයිට් එකෙන් ඔයාලට පුළුවන් තරම් අපි දැනුමක් දෙනවා. ඉතින් ඔයාලට මේක අදහස් වෙයි. අර වයිල්ඩ් කාඩ් කියලා කියන්නේ එක ඩොමේන් එක යටතේ right ඔයාලට ඕන තරම් සබ් ඩොමේන්ස් හදාගන්න පුළුවන් නම් සර්වර් එකේ අනිවාර්යෙන් පුළුවන්කම තියෙනවා නුගක් වෙලාවට. ඒතොර මේ හැම SS එක සබ් ඩොමේන් එකකටම ඔයාලට SSL එකක් ඉෂුව කරගන්න පුළුවන්. අන්න එහෙම ඊට පස්සේ මල්ටි ඩොමේන්. හිතන්න දැන් ඔයාගේ නම example.org example.lk එහෙම ඔයාලට ගොඩාක් ඩොමේන් එක්ස්ටෙන්ෂන් ගන්න පුළුවන්. අන්න එක්ස්ටෙන්ෂන් ඔක්කොටම ඔයාලට SSL ගන්න ඕන නම් ඒක අපි කියන්නේ මල්ටි ඩොමේන් SSL. අන්න එහෙම ඒ ඩොමේන් එක කවර් කරන විදිය අනුව SSL ටයිප්ස් වෙනවා. ඔන්න ඔහම ප්‍රධාන ආකාර දෙකකට මේ SSL එක ඔයාලට තෝරගන්න පුළුවන්. හරි. අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් ඊළඟට මේක අර වැලිඩේෂන් ලෙවල් ගැන ඉස්සෙල්ලා කතා කරපු එක තව පොඩ්ඩක් පැහැදිලිව කතා කරලා තියෙනවා. මේ වගේ ඩොමේන් වැලිඩේෂන් එකක් වෙද්දි කොහොමද කොච්චර වෙලාවක් යනවද මොනවද ඕනි ඒ වගේ දේවල් දැනගත්තොත් දැන් ඩොමේන් වැලිඩේෂන් කියන්නේ ඒක සරලයි. විනාඩි 5ක් වගේ කාලයක් ගත කරගන්න පුළුවන්. එතකොට මේකට ඩොකියුමන්ට් එකකුත් ඕනේ නැහැ. ඒ වගේම තමයි යූසර්ට තේරෙන්නේ ආරයි මෙයා ඩොමේන් එක විතරයි වැලිඩේට් කරලා තියෙන්නේ කියලා. දැන් ඔයා බිස්නස් වැලිඩේෂන් එකට ගියොත් ඔයාලට හොඳකම දැන් ඩොමේන් වැලිඩේෂන් වලට වඩා ඔයාගේ බිස්නස් එකේ විස්තරත් යූසර්ට බලා ගන්න පුළුවන්. ආරයි මෙයාලා මේ වෙබ්සයිට් එකේ අයිති බිස්නස් එක කවුද? එයාලගේ ඇඩ්‍රස් කොහෙද? අන්න එහෙම ඉතින් අපි රෙකමන්ඩ් කරනවා බිස්නස් එකක් නම් අනිවාර්යයෙන් බිස්නස් වැලිඩේෂන් එකට යන්න කියන එක. හරි එක්ස්ටෙන්ඩඩ් කියන්නේ බිස්නස් එකේ ඊළඟ ලෙවල් එක. රයිට්? අන්න එහෙම ඔයාලට ඒ වැලිඩේෂන් වලට යන කාලය වෙනසක් තියෙනවා. හරි ඊළඟට අර ඉස්සෙල්ලා මම කතා කරා වගේ අර ඩොමේන් කවරේජ් එක අනුව වෙන එක තව ඉන්ඩීටේල්ස් වලට විතරින් බලා ගන්න පුළුවන්. මම පැහැදිලි කරපු එකම තමයි කොහොමද සිංගල් ඩොමේන් එක වැඩ කරන්නේ මල්ටි ඩොමේන් එක වයිල්ඩ් කාඩ් මල්ටි වයිල්ඩ් කාඩ් දැන් ගත්තොත් මෙතන මල්ටි වයිල්ඩ් කාඩ් කියලා කියන එක තුන්වෙනි එක ගන්න ඔයාගේ ඩොමේන් කිහිපයක් එකම ඩොමේන් නේම් එකේ එක්ස්ටෙන්ෂන් ගොඩක් තියෙනවා com.net.org ඒකේ යටතේ ඔයාලට තව සබ් ඩොමේන් තියෙනවා නම් ඔයාලට අනිවාර්යයෙන් මල්ටි වයිල්ඩ් කාඩ් SSL එකක් ගන්න ඕනේ වෙනවා. ඊළඟට ගත්තොත් මේ වයිල්ඩ් කාඩ් SSL එක එතනදී ඔයාගේ එක ඩොමේන් එකක් තියෙනවා ඒකේ යටතේ ඕන තරම් අන්ලිමිටඩ් ඕන තරම් සබ් ඩොමේන්ස් වලට SSL එක ෂෝ කරගන්න පුළුවන්. ඊළඟට මල්ටි ඩොමේන් දැන් මල්ටි ඩොමේන් කියන්නේ කියන්නේ ඔයාට සබ් ඩොමේන්ස් නැහැ. හැබැයි ඔයාට ඩොමේන් ගොඩක් තියෙනවා. .com.net.org අන්න එහෙම තියෙනවා නම් ඔයාට මල්ටි ඩොමේන් එක හරහා SSL ඉෂුව කරගන්න පුළුවන්. හරි. ඊළඟට මෙතන අපි කතා කරපු එකේම අර කොහොමද මේ සහතිකය ඔයාට තෝරගන්න කියන තව ටිකක් ලේසි වෙන්න අපි ටේබල් එක සමරි එකක් දාලා තියෙනවා. මේක දැන් දැනගත්තොත් තරමක ඩොමේන් වැලිඩේෂන් එක කියන එක හරි සරලව කරගන්න පුළුවන්. ඒකට ඊමේල් එක හරහා මේ ඩොමේන් එක ඔයාගේ කියන එක වෙරිෆයි කරන්න පුළුවන්. ඔයාට ඊමේල් ලින්ක් එකක් එනවා. ඒක ක්ලික් කරාම වෙරිෆයි වෙනවා. බිස්නස් එකක් නම් එහෙම බෑ. අනිවාර්යෙන් ඔයාගේ බිස්නස් එකේ ඩොකියුමන්ට්ස් බලනවා. බලලා තමයි වැලිඩේට් කරලා දෙන්නේ. ඊළඟට එක්ස්ටෙන්ඩඩ් ගියාට පස්සේ සමාගමේ නම් පෙන්වන නිසා තව කාලයක් ගන්නවා. ඔයාගේ තව ඔයාගේ බිස්නස් එක ගැන විස්තර අහනවා. ඉතින් ඒ විදිහට තමයි මේ වැලිඩේෂන් මෙතඩ් එක කරනවා මේ SSL බින් වෙන්නේ. හරි. ඒතර මේ වගේ මේ දෙන ප්‍රොවයිඩර්ස්ලා අපි කිප දෙනෙක් ලිස්ට් කරලා දෙනවා. සෙක්ටිකෝ ඒ වගේ දේවල්. තව ගොඩාක් සමාගම් තියෙනවා අපේ වෙබ්සයිට් එක හරහා මේ හැම සමාගමම SSL වලට ලිස්ට් එක බලන්න පුළුවන්, ඕඩර් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ දේ තමයි දැන් අපි ශ්‍රී ලංකා හොස්ටින් විදිහට අපි ඔයාලට SSL දෙනවා. රයිට්. එතකොට අපේම ඔයා මේක ලබා ගන්නදී මොනවද විශේෂයෙන් ඔයාලට ලැබෙන දේවල් සහ මොනවද බෙනිෆිට්ස්? පළවෙනි දේ තමයි fast. මොකද අපි ඔයාලට unlimited SSL රීෂෝ කරගන්න පහසුමත් එක්ක fastly කියන අපේ සිස්ටම් එක කරා ඔටෝමැටික් විදිහට SSL ඊෂෝ කරගන්න පහසුකම දීලා තියෙනවා. ඒක අපිත් එක්ක කන්ටැක්ට් කරගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාටම පර්සෙල් ඔයාට කැමති අනුව ඔයාට ඕන්ලාක මේක කරගන්න පුළුවන් අපේ ඔටෝමැටික් සිස්ටම් එක හරහා. ඊළඟට ප්‍රයිස් එක මාකට් එකේ බෙස් ප්‍රයිස් එකක් ඇෆෝඩබල් බෙස් ප්‍රයිස් එකක් අපි දෙනවා. ඒ නිසා ඔයාලට ඩොලර්ස් ලංකාවේ රිටර්න් එක වලක් කළා ඔයාට අපි හරහා LKR වලින්ම SSL එක ලබා ගන්න පුළුවන්. ඊළඟට ට්‍රස්ට් එක අපි අවුරුදු 10ට වගේ කාලෙක ලොකු කාලයක් මේ ෆීල්ඩ් එකේ ඉන්නවා. අපි SSL දීලා තියෙනවා. අපිත් ගොඩක් ලංකාවේ ගවර්න්මන්ට් ප්‍රයිවට් සෙක්ටර් එකේ කම්පැනිස් වැඩ කරලා තියෙනවා. සමාගම් ඕගනයිසේෂන්. ඉතින් පර්සනල් කෙනාගේ ඉඳලා ඔය එන්ටර්ප්‍රයිස් වෙනකම් අපිට හරහා SSL වලට ලබා ගැනීමේ පහසුකම තියෙනවා. හරි. ඊළඟට අපි කස්ටමර්ස්ලා කොහොමද අපි ගැන කියන්නේ මොනවද රිවිව්ස් කියලා අපි ලිස්ට් කරලා තියෙනවා. අපේ ශ්‍රී ලංකා හොස්ටින් වෙබ්සයිට් එක කරා මේක ඔක්කොම රිවිව්ස් බලන්න පුළුවන්. මම හිතන්නේ ශ්‍රී ලංකාවේ දැනට වැඩිම රේටිංස් තියෙන්නේ අපිට. ඉතින් ඒ වගේම අපි ඉස්සරහට ඒ රේටිංස් එක තව අපේ සර්විස් එක ග්‍රෝ කරගන්න අපි වැඩ කටයුතු කරගෙන යන නිසා ඔයාලට
හොඳ SSL සේවාවක් වගේම අපේ තින අනිසෝන සේවක් ලබා ගන්න ශ්‍රී ලංකා හොස්ටිං හරහා පුළුවන්. හරි ඊට පස්සේ අපේ කන්ටැක්ට් ඩීටේල්ස් තියෙනවා අපිව කන්ටැක්ට් කරන්න පුළුවන් මේ සම්බන්ධයෙන් තව ගැටලු තියෙනවා නම් ඉන් ඩීටේල්ස් දැනගන්න ඕන නම් අපේ මේ තියෙන කන්ටැක්ට්ස් හවස් වලට live chat එක through office නැත්නම් අපේ කන්ටැක්ට් නම්බර්ස් වලින් අපිව සම්බන්ධ කරගන්න ඔබට හැකියාව තියෙනවා.